විදේශ රැකියාව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ සංඛ්‍යාව මේ වන විට ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ 1,413ක් ලියාපදිංචි වී රැකියාව සඳහා විදේශගත වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. එමෙන්ම විදේශ රැකියාව නියෝජිත ලියාපදිංචි නොවි විදේශගත වූ සංඛ්‍යාව 64,150ක් වන අතර එවැනි ආයතනයක් කරහා ලියාපදිංචි වී විදේශගත වූ සංඛ්‍යාව 36,263ක්. ඊට කාන්තාවන් 39,496ක්ද පිරිමි පුද්ගලයන් 60,917ක්ද ඇතුළත් බවයි සඳහන් වන්නේ. ඒ අතරින් වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියාව සඳහා වන අතර එම සංඛ්‍යාව 25,672ක් වෙනවා. එසේම එක්සත් අරාබි එමිරාජ්‍යය සඳහා 18,474ක්, කටාර් රාජ්‍යය සඳහා 14,162ක්ද, සෞදි රාජ්‍යය සඳහා 12,625ක්ද පිටස්තව ගොස් තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා 3,40,000ක් විදේශගත කිරීමට අපේක්ෂා කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.